අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන මම බහින්න ළඟදී කවුරු හරි මගේ පර්ස් එක උස්සලා ගෙදර යනවා තතේ සල්ලි නැහැ. පුළුවන් නම් කීයක් හරි තියෙනවා නම් දෙන්නකෝ අයියේ. නෑ මල්ලි නෑ. මල් ළඟ නෑ. උඹලත් මොනවා හරි දැක්කේනවනේ මම සල්ලි හොයා ගන්න ඕනේ හින්දා. නෑ අයියේ මං ඇත්තටම තමයි කියන්නේ. උඹලා වගේ උන් මීට කලින් අපි දැකලා තියෙනවා බා. ඵලයන්. අනේ අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන මම බස් එකෙන් බහින ළඟ වෙද්දි කවුරු හරි මගේ පර්ස් එක උස්සලා දැන් මට ගෙදර යන්න සල්ලි නැහැ. පුළුවන් නම් කීයක් හරි දෙන්නකෝ අයියේ. අම්මත් තති මන් දැන් එනකන් ගෙදර බලාගෙන උඹලා ගැන අපි හොඳට දන්නවා. බොරුවට මෙතෙන්ට සල්ලි ඉල්ලන්න එන්න එපා උඹලා. උඹලා වගේ 10 දෙනෙක් විතර හැමදාම මේ කඩේට එනවා. දැන් උඹලා එකපාරක් කිව්වනේ ඵලයන්. අයියේ මම කොළඹට ආව ජොබ් එකක් හොයාගෙන මම බහින්න ළඟ වෙද්දී කවුරු හරි මගේ පර්ස් එක උස්සලා මට දැන් ගෙදර යනවා තතේ සල්ලි කීයක්වත් නැහැ අයියේ. පුළුවන් නම් කීයක් හරි දෙන්නකෝ අයියේ. මේ මල්ලි උඹලා වගේ හොඳට රඟපානවා අපි මීට කලින් දැකලා තියෙනවා. අපි කොළඹ උඹලා හිතුවත් අපි ගමේ වුන් කියලා. අපි මේ කොළඹ වෙන හැමදේම දන්නවා හොඳට. බොරු නෙවෙයි අයියේ කියන්නේ මම අයියාගෙන් සල්ලි ඉල්ලන්න කලින් මම දෙන්නෙක්ගෙන් සල්ලි ඉල්ලුවා. ඒ කට්ටිය මට සල්ලි දුන්නෙත් නෑ අයියේ. උඹ කියන්නේ මම උඹට සල්ලි දෙයි කියලාද? උඹට කලින් කිව්වා අය වගේ තමයි මල්ලි මටත් කියන්න තියෙන්නේ. නෑ අයියේ. මම බොරුවට සල්ලි ඉල්ලනව නෙවෙයි. ඇත්තට මගේ පර්ස් එක උස්සලා. මල්ලි මේ උඹට දැන් එක කතාවක් කිව්වා. ඵලයන් යන්න මෙතනින්. ඵලයන් යන්න. දෙයියප්පා මේ මුදාවක්වත් මේ මිනිස්සු කරන්නේ නැත්තේ. මම බොරු කියලා නෙවෙයිනේ.